වෙල්කම් බැක් ටු ශාලු කෙල්කේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ එඩිෂන් 10ක් පුරා T20 World Cup එකේ ඉතිහාසය ගැන. T20 World Cup එක පළවෙනියෙන් පටන් ගන්නේ 2007. හැබැයි T20 කියන ෆෝමැට් එක පටන් ගන්නේ ඊට ටික කාලයකට කලින් 2005 දී විතර. ඒක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි පටන් ගන්නෙ. මොකද ලොං ස්පෝර්ට් එකක් සාපේක්ෂව ක්‍රිකට් කියන්නේ එක් දින 6 ටෙස්ට් ගත්තොත් ඉතින් ඒක අනිත් සාමාන්‍ය ක්‍රීඩා ඉසව් එක්ක ජෙනරලයිස් කරන්න වගේම යං ඔඩියන්ස් එකක් ඇට්‍රැක්ට් කරන්න තමයි T20 කියන ෆෝමැට් එක හඳුන්වා දුන්නේ. ඊට පස්සේ 2007 දී දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් වර්ල්ඩ් T20 විදියට පළවෙනි ලෝක කුසලානය පැවැත්වෙනවා. ඒකේ අවසාන මහා තරගයට පාකිස්තානයත් ඉන්දියාවත් ඇවිල්ලා ඉන්දියාව ජයග්‍රහණය කරනවා. ඉතින් මේ තරගාවලියේදී ඉන්දියාවේ ක්‍රීඩක යුවරාජ් සිං ස්ටුවර්ට් බ්‍රෝඩ් එරෙහිව 6 පහර 6ක් එල්ල කරනවා. මේ වගේ කාරණා යුවරාජ් සිං 6 පහර 6 සහ ඉන්දියාව සහ පාකිස්තානයේ ෆයිනල් ඇවිල්ලා ඉන්දියාව ජයග්‍රහණය කිරීම වගේ දේවල් නිසා T20 කියන ෆෝමැට් එක ජනප්‍රිය වෙනවා සෑහෙන ප්‍රමාණයක් ඉන්දියාව වගේම සබ් කොන්ටිනන්ට් එක ඇතුලේ. ඉතින් ඊට පස්සේ ඊළඟ එඩිෂන් එක තිබුණේ ඉංග්ලන්ඩ් වලදී. මේ එඩිෂන් එක ජයග්‍රහණය කරන පාකිස්තාන කණ්ඩායම සමත් වෙනවා. මං හිතනවා මේකත් සෑහෙන ලොකු හේතුවක් වුණා ජනප්‍රියත්වය තවත් වැඩි වෙන්න. මොකද ඉන්දියාව පළවෙනි ටූර්නමන්ට් එක දිනලා ඊළඟ ටූර්නමන්ට් එක පාකිස්තාන දිනනකොට එතන ඇති වෙන ඩ්‍රාමා එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊළඟ එඩිෂන් එක අපි යනවා වෙස්ට් ඉන්ඩීස් වලට 2010 දී. වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ තරගාවලිය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මීට කලින් එකම දවසක්වත් එංගලන්තය කිසිම ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ නැහැ. මේකත් එක්ක මේ ක්‍රීඩාව ඉක්මනින්ම වෙනස් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕට දෙයක් කරන්න පුළුවන් දෙයක් කියලා ඔප්පු වෙනවා. ඊට පස්සේ 2012 දී සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට හම්බ වෙනවා. තරගාවලි ජයග්‍රහණය බටහිර ඉන්දිය කොදෙව්වන් ලබා ගන්නවා. එතෙන්දී ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට ආවත් පරාජයට පත් වෙනවා. ඉතින් මේ විදිහට අවසාන මහා තරග කිහිපයකට වෙලා පරාජයට පත් වෙන ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවා. 2012 2020 ඒ වගේම 2011 එක් දින 2007 එක් දින සහ තවත් එක් 2020 තරගාවලියක අවසාන මහා තරගයේදී පරාජයට පත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක අපි 2014 බංග්ලාදේශ තරගාවලියට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරග කිහිපයකම පරාජයට පත් වෙලා. හැබැයි 2014 දී ඒ හැමදේම වෙනස් කරලා ඉන්දියාව පරාජයට පත් කරලා අපේ මේ වෙනකොට අරගෙන තියෙන අවසාන ලෝක කුසලානය ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ 2016 දී ඊට පස්සේ වර්ල්ඩ් කප් එක ඉන්දියාවලදී පැවැත්වෙනවා. මේකෙදි ශ්‍රී ලංකාව එච්චර වාසනාවන්ත වෙන්නේ නැහැ. අවසාන මහා තරගයේ ඉන්නේ බටහිර ඉන්දිය කොදෙව්වන් සහ එංගලන්තය. එංගලන්තය පරාද කරලා කාලොස් පැට් එක දිගට 6 පහර 4ක් එල්ල කරලා කුසලානය වෙස්ට් ඉන්ඩීස්ලට අරන් දෙනවා. ඉතින් මේත් එක්කම වෙස්ට් ඉන්ඩීස් ඉතිහාසගත වෙනවා T20 ලෝක කුසලානය පළමුව වතාවට දෙපාරක් දිනපු කණ්ඩායම කියලා. ඉතින් ඊට පස්සේ T20 ලෝක කුසලානය ටික කාලයකට නිශ්ශබ්දව තියෙනවා. ආය අපිට T20 ලෝක කුසලානය ගැන අහන්න ලැබෙන්නේ කොවිඩ් වලින් පස්සේ 2021. ඉතින් මේක UAE වල තමයි තිබුණේ මේ සත්කාරකත්වය යටතේ. ඉතින් මේකේ ජයග්‍රහණ හිමි වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට. ඔයාලට මතක ඇති මේ ටූර්නමන්ට් එක මතකනම් ශ්‍රී ලංකාව ගෲප් ස්ටේජ් තරඟ පවා ක්‍රීඩා කරන්න උනා නැමීබියාව නෙදර්ලන්ඩ් අයර්ලන්ඩ් වගේ කට්ටියත් එක්ක. ඉතින් මේකෙන් පස්සේ කොහොම හරි ටූර්නමන්ට් එක දිගටම ආයෙත් තියන්න ICC තීරණය කරලා 2022 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ තරඟ තිබුණා. මේකෙදිත් අපි ගෲප් ස්ටේජ් සෙල්ලම් කරා සහ මේකෙදී ජයග්‍රහණය ලබා ගත්තේ එංගලන්ත කණ්ඩායම. එතකොට එංගලන්තය එක් දින සහ 2020 කුසලාන දෙකම එකවර ගත්ත එකම කණ්ඩායම එංගලන්තය බවට පත් වෙනවා. මොකද 2019 සහ 2022 කුසලාන දෙක ගත්තම ඊට පස්සේ ඊළඟ එඩිෂන් එකෙන් අපි යනවා USA සහ වෙස්ට් ඉන්ඩීස් වලට. ඉතින් දැනට ක්‍රියාත්මක වෙන ටූර්නමන්ට් ස්ට්‍රක්චර් එක පටන් ගත්තත් මේ USA සහ වෙස්ට් ඉන්ඩීස් වලින් ටීම් 20ක ස්ට්‍රක්චර් එකකින් සුපර් 8 මේ විදිහට ගෲප්ස් 4ක් තියෙන මේ විදිහේ සිස්ටම් එකක ටූර්නමන්ට් එක යන්න පටන් ගත්තේ වෙස්ට් ඉන්ඩීස් සහ USA වල ඉස්සෙල්ලා 2024 දී තිබ්බ ටූර්නමන්ට් එකේ. ඊට කලින් 2021 22 සහ 16 14 වගේ කාලවල තිබුණේ ටිකක් වෙනස් ටූර්නමන්ට් ස්ට්‍රක්චර් එකක්. දැන් තියෙන ඊට වඩා වෙනස් ටූර්නමන්ට් ස්ට්‍රක්චර් එකක්. මේ ටූර්නමන්ට් ස්ට්‍රක්චර්ස් ගැන වීඩියෝ එකක් කරන්න කියනවා. මම ඒ ගැන වීඩියෝ එකක් හදන්නම්. ඊට පස්සේ USA වල සහ වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ එක සෑහෙන ලොකු ගූස් බම්ප් එකක් වුණා. USA සුපර් 8 ගියා වගේ ලොකු අප්සෙට් සිද්ධ වුණා. ශ්‍රී ලංකාවත් ගෲප් ස්ටේජ් එකෙන් අයින් වුණා. ඇෆ්ගනිස්තාන් සෙමි ෆයිනල් ආවා. ඒ වගේ සහ ගොඩක් අය ප්‍රෙඩික්ට් කරපු ඕස්ට්‍රේලියාවට සෙමි ෆයිනල් එන්න බැරි වුණා. කොහොම හරි අවසානයේදී ඉන්දියා කණ්ඩායම කුසලාන ජයග්‍රහණය කරා. ඒත් එක්කම ඉන්දියාව පත් වුණා කුසලාන 2020 කුසලාන දෙකක් ගත්ත තුන්වෙනි රට විදියට. කොහොම හරි මේ සැරේ දැන් කුසලානේ තියෙන්නේ 2026 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාදක කරගෙන. මේ සැරේ කුසලානෙට ෆේවරිට්ස්ලා ගැන කිව්වොත් ඒ තමයි ඉන්දියාව. හැබැයි ඉන්දියාව මේ කුසලානෙට යන්නේ වාර්තා කිහිපයක් අලුත් කරන කුසලානයක් ගන්න. ඒ තමයි T20 ලෝක කුසලානය තුන් පාරක් දින පළවෙනි කණ්ඩායම
හෝම් කන්ඩිෂන් වලදී කුසලානයක් දින පළවෙනි කණ්ඩායම කියන වාර්තා කිහිපයම ගන්න සහ කිසිම කණ්ඩායමක් 20 ලෝක කුසලානේ මේ දක්වා කුසලානේ ඩිෆෙන්ඩ් කරලා නැහැ. ඒ කියන්නේ තමන්ගේ කුසලානේ ඩිෆෙන්ඩ් කරන්න වගේම හෝම් කන්ඩිෂන් එක පළවෙනි කුසලානේ ගන්නත් බලාගෙන තමයි ඉන්දියාව මේ තරගාවලියට යන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මම නම් ඇත්තටම හිතනවා ඉන්දියාවට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා කියලා.